කියලා ගෙවලුත් ගිනි ගන්නවා. කවුද මේ විනෝදයට ගිනි තියන්නේ කුණුගොඩට. ඇත්ත. ඒ වගේ වැඩක් මේ වෙලා තියෙනවා. ඒ වගේ වැඩක් වෙලා තියෙනවා. ඊළඟට සමහර අය දන්නේ මුස්ලිම්වරුගේ සිංහලයාගේ තියෙන එකමුතුකම මොකක්ද? මොකද එකමුතුකම කියන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන්න පුළුවන්. ඒක මොකද්ද? මොරොක්කෝ දේශෙන් ආවේ ව්‍යාපාර සඳහා මුස්ලිම්වරු ලංකාවට. ආවේ පිරිමි. අපේ මීයාච්චිලා කසාද බැන්දා. මහමරක්කලගේ කියන සර්නේමුත් තියෙනවා. රජ්ජුරුවන්ට කිව්ව රජ්ජුරුව බැලුවා මේගොල්ලෝ හොඳ දක්ෂ මිනිස්සු. ඈඩ් කරන්න හොඳ නැහැ. හොඳ ව්‍යාපාරිකයෝ. අපටත් මේ දේශෙන් උදව් ගන්න පුළුවන් කියලා රජ්ජුරුව ළඟම තියාගත්තා. ගම්බින්දී. සමහර අය විරුද්ධ වුණා. අද ඉන්න වගේ ඔය ඉන්නවා එදත් හිටියා. රජ්ජුරුව කිව්වා උඹලා දඟලුවොත් උඹලා ඉස ගහලා අනවා මේගොල්ලෝ මගේ මිනිස්සු. හරි. ඒක තමයි රජ්ජුරුව බොරුවල්ක දාලා මරන්න යන වෙලාවේ සිංහලයා බේරගත්ත මුස්ලිමරේ. එදා තමයි කිව්වා මා රැකගත් ලේ තමයි මරක්කලේ වුණා. මේක හාමුදුරුවෝ දේශපාලනඥයෝ දන්නේ නැහැ. හාමුදුරුවෝ දන්නේ නැහැ. එකක් දන්නේ නැහැ. මල්ලියෙකුට ෆෑන කොට හරි වෙරි කිව්වේ. හැබැයි ඔයගොල්ලෝ කාලේ මගේ යන්න මම හමිනා කියලා කෙල්ලෙකුට යාළුවා මහත් එක්ක දැන් එයා එදා නර්ස් කෙනෙක් කලින් නර්ස් ඉන්න ඕම් එකේ පල්ලිය විරුද්ධ වුණා. අදත් එයා බැන්දේ නැහැ. බැන්දනම් අද කිසිම ප්‍රශ්නයක් මචං මොනවන්නේ නැහැ. ඒනම් මගේ තොණ්ඩුව කපාගෙන මං ඉන්නවා. සර් මේ පල්ලිය ඇතුළට යන්න සර්. දැන් තමයි hina උනේ ටිකක් කියන්නේ. දැන් අර ඩයිවර්ට් එක ගාපු එකනා දැන් ඇතුළේ ඉන්නේ හොඳනම. ඒගොල්ලන් ගේ ගිනි තින්න යනවායි කියලා බුදුබල සේන පොලිසියෙන් ඒවල කියනවා ගෙදර කට්ටිය යන්න කියලා. දැන් පොලිසියෙන් කියනවා සර් යන්න කියලා. යන්න කියලා. අනිත් විශ්ේ තනිකම මොනවද? බුදුබල සේනාවකට මම උදේ කතා කරා. එහෙම තහනම් කරා. දැන් අක්මීමනාතු එහෙම තහනම් කරා. රාවණා තහනම් කරා. මම කො පැත්ත බලා දෙන්න එපා. ආවොත් මමයි ওই සූර පැත්තකට තියන්නේ. මම කිව්වා එහෙම. ඒගොල්ලෝ දැන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ ටීම් එකේ ඉන්නවනේ. එක අපේ මේ කතා කරලා බලන්නේ ආවේ. හරි අපි කවුරුත් මිනිස්සු. ඒකටවත් ඔයගොල්ලෝ ඔලුව නවන්න ඕනේ නැහැ. අපි ඔලුව නවන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉන්නකෝ මං වගේ කෙලි. ඔයගොල්ලෝ වැඩිම මම පෙනී ඉන්නවා. එච්චර. මේ දැන් තමයි හිනාවක් ගියේ සර් අපිට. සර් අන්තිම සර් අවංකම. විතර දීපේක දාලා පොඩ්ඩක් හොඳයි. ඒක දාලා තිබ්බොත් හොඳයි. ගෑනු ඔක්කොම කියලා වැඩක් නැහැ සර් කතා කරලා. මම මේක ඒ අහලපන් ඒක පල්ලි කුළු කුරියෝ මජා වේර හදා කිතර ලේස්ති වෙලා ඉන්නේ. කරන්න බෑ සිංහල වේවා මුස්ලිම් වේවා ඒගොල්ලෝගේ වාසස්ථාන වල ඉන්න ඕනේ. ඒක කරන්න බෑ. අනිත් කරන්න ජෙනරලි මම දැන් මේකට දැන් කතා කරගන්න. හරි මචං. හරි. ඕකේ. thank you. පින්නිකාගේ අපි පල්ලිය ඇතුළට යන්න සර්. ඩාඩි දානවා. මම ගිහිල්ලා කරනවා. ඒක කරන්න. හොඳයි සර්. හොඳයි. දැන් මිනි ගේනකොට ඔතන ඇති උපන්දන් දෙන පිරිසක්. ඔයගොල්ලෝගේ අතරේ ඇති වෙන විවිධ සංවිධාන වල රාජ්‍ය විරෝධී පිටරට ආදාර ගන්න කොටස්. අපේ පරියොත් ඉන්නවා. දෙගොල්ලම ඉන්නවා. හැබැයි නලින්ල මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ පොඩි ළමයි දිහා බලන්න. මේකේ අනන්තරය වෙන්නේ මේ පොඩි කට්ටිය. අපි මැරිලා යනවා. රයිට්. ඒ නිසා තමයි අපි මේ කරුණා කළා ඒ උදවිය ඔයගොල්ලෝ ඉන්නවනම් හමුදාවට පොලිසියට කියන්න. හැබැයි මම මෙතන ආවයින් පස්සේ කරදරයක් වුණොත් නලින් මම මෙතන සිවිදි වහන් කරගන්න ඕකට මම වරදක්. අනිතේ මම ආපහු යන්නේ නැහැ. සමාවෙන්න ඕනේ. අනිතේ දැන් අපි දැන් මිනිවල කපාගෙන ඉන්නේ. ගෙනල්ලා මින්ටු පාක් කියන්නේ සර් ඒ ගෙනාව ගම වල්ලන්නේ. මොකද සර් රිපෝට් කියන පොලි ප්‍රශ්නනේ. මින්ටු පයින් අපි එතකොට පොලිස් කීයක් ගෙනවයි? දෙකයි. අනිත් කොහොමද තාම ඒගොල්ලෝ සීරියස් පොඩ්ඩක්. සීරියස් එකේ තියෙන. හැබැයි මේකයි. දැන් ඔයාලා බුද්ධිමත් ෆ්‍රෙන්ඩ් ඔක්කොම. නෑ දැන් බස් එකේ ප්‍රභාකරන් කියන නරුමය නැති කරේ මේ ශ්‍රේෂ්ඨ හමුදා. මේක සුළු දෙයක්. හරි ඉන්නකෝ. ඒ ආයත තමයි උපදේශ දීලා තියෙන්නේ ඕගොල්ලෝ රකින්න කියලා. මේ ජෙනරල් මැදිවක මගේ නෑදෑයෙක්.
මාත් ඉන්නවා සුනිලයියා හොටලේ ඉන්නවා. මේ එනවා. දැන් මම යනවා කන්ද විහාරෙට. අපි දන්න සිංහල මගේ නෑදෑවොත් යාළුවොත් ඉන්නවා. ඒ සේරම මම දැන් බලන්න යනවා. හරියනාලේ ඔයාට මම විශ්වාසයි නේ. නැත්තම් අපි වෙන දැවිලා අඩියක් පුඩියක් ගහලා ජොලියක් දාලා යන්නේ. අද නම් ආවේ තනියම වෙන දෙන්නේ බඩු කාලකුත් එක්ක. අවංකම hina වුණේ ඊයෙන් පස්සේ සර් ඔබතුමා කියපු වචනේට තමයි. ಬೇರುವಳೆ ಹೋಗುತ್ತಿಗೆ ಈ ಜಪಾಟಿಗೆ ಕೊಂಚ ನೀರಿಗೆ ಬೇರುವಳ ಕಟ್ಟಿಯ ඊයේ පොඩ්ඩක් මෙහෙට ඇවිල්ලා අනාථ වෙලා ඉන්න යන්න බැරුව. ඒගොල්ලෝ පොඩ්ඩක් යන්න මොන හරි උදව්වක් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. වාහනේ දාලා රයිට් I sent that. ජනරල්ට විස්තර ටික දෙන්න. ජනරල් ඒ ටික මමත් ඉන්නවා මෙහි. ඉන්නේ සුල්ලයි තමයි යාළුවෝකයක් කියනවා. අපි දෙනවා නලින්නේ. මගේ සෙල් නම්බරේ ළඟ තියෙනවා. පළස් කාලේ මට කෝල් කරා. හරි. ඕන ගෝලියකට මං ඉස්සරහින් ඉන්නවා. මා ඉස්සරහින් ඉන්නවා. හරි. රයිට් සර් හොඳයි. බොම් ස්ටෝරි සර්. බොම් ස්ටෝරි. බොම් ස්ටෝරි සර්. කවුරුත් අපේ නෑදෑයෝනේ. සුල්ලේ ඒ බොල් අතක් නෑ මේමයි පොඩි සාකච්ඡාවක් ටෙලිවිෂන් එකේ දෙනවා මේ ඇත්ත තත්ත්වය විස්තර කරනවා. ඒක හොඳයි සර්. ඒක හොඳයි. අර ගොල්ලෝ එන්නේ නැහැ. මම කල්පනා කතා කරනවා. ඔක පැත්ත බලා දෙන්න. මේ අපේ වචන ඒක හොඳයි සර්. දැන් ඊයේ සර් මං දෙවිවල ඉන්නේ. මමත් බැඳලා ඉන්න අලුත් කඩනේ. ඊයේ සර් ඊයේ හාක්වසෙට ගල් ගහලා තියෙනවා. කොහෙද? හාක්වසෙට